හෙලෝ ගයිස් කොහොමද ඔයගලන්ට හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා කියනවා. ඉතින් අවුරුදු නිවාඩුවත් ඉවර වෙගෙන ඉන්න මට හිතුණා කොළඹ වටේ පොඩි රයිඩ් එකක් දාන්න. ලොකේෂන් එක දාගත්තේ නම් නෙළුම් කුළුණට. මෙන්න මෙතන මම දවස් දෙක තුනක්ම දැක්ක කඩයක් ඇරලා තියෙනවා. එතන Uber riders-ලා තමයි ගොඩක්ම ඉන්නේ කඩේ ඉස්සරහ. අපි ඉස්සරහට බලමු මේ කඩේට ගිහිල්ලා ඒකේ මොනවද අපිට ගන්න තියෙන්නේ. මේ ෂෙල් එකෙන් හදපු අලුත් පෙට්‍රල් ස්ටේෂන් එක නම් සුපිරි. මෙතනින් පොඩ්ඩක් නවත්තලා පොඩ්ඩක් මුහුද ගාවට ගිහිල්ලා මුහුද දිහා පොඩ්ඩක් බලන් ඉඳලා යන්. මේ වෙලාවට මේ මුහුදේ සද්දෙත් එක්ක මාරම ෆීලින් එකක් තමයි එන්නේ. කොල්ලු පිටියෙන් අපි ගෝල්ඩ් රෝඩ් එකට ආයි දාගමු. මේ වෙලාවට ඉතින් ගෝල් ෆේස් එක හරිය වයිබ් එක නම් ඉතින් සුපිරි. ඕගොල්ලන් ඇවිල්ලාම බලන්න ඕනේ. ලොකේෂන් එක කෙලින් යන්න කියලා පෙන්නුවට කෙලින් යන්න බෑනේ. අනිවාර්යෙන් City of Dreams building එක පැත්තෙන්ම දාලා යන්න ඕනේ. මේ පාර තමයි රැට යනවනම් කොළඹ යන්න තියෙන සුපිරිම පාර. මේ City of Dreams building එක නම් මාරම වයිබ් එකක් තියෙනවා. එක පැත්තකට විතරක් ගිහිල්ලා මදිනේ. අනිත් පැත්තටත් යන්න එපා. ඉතින් ඉස්සරහට ගිහිල්ලා ආයි හරවගෙන ආවා. අර එලවන් ආපු බලු තඩියක් එතන හිටියා නිදාගෙන.
මෙතන වාහන වගේක් නවත්තලා පොලිසියෙන් දෙකද චෙක් කරනවා. එතන නැවැත්තුවොත් අපිට තව පරක් වෙනවා. ඔළුවත් පොඩ්ඩක් කැරගෙන වගේ ආව දෙපැත්ත ටිකක් බැලුවා වැඩි වගේ. අපි පෝට් සිටි එක වටේ වටයක් දාන්නත් යමු. මම දන්න විදිහට නම් 10න් පස්සේ පෝට් සිටි එක ඇතුළට නම් යන්න දෙන එකක් නැහැ. අපේ යාළුවට මේ පොට් එක මතකයි නේද දවස්වල? මේ මැකලම් රෝඩ් එකේ මං හිතන්නේ මේ බැලිස් කැසිනෝ එකෙන් දාපු ලයිට් තමයි මේකේ තියෙන්නේ. ඒකෙන් මේ පාරට ඇවිල්ලා තියෙන්නේ මාර්ම වයිබ් එකක්. මේ තියෙන්නේ බැලිස් කැසිනෝ එක. ඉතින් අපි ලොකේෂන් එක ළඟටම ඇවිල්ලා ඉන්නේ. ඒ වුණාට මට නෙළුම් කුළුණක් නම් පේන්නේ නැහැ. මේ තියෙන්නේ බඩු. ඒ වුණාට ලයිට් එකක්වත් දාලා නැහැ. ඒක නිසා නෙළුම් කුළුණ අන්ධකාර වෙලා තියෙනවා. අපි නෙළුම් කුළුණේ ලස්සනට ලයිට් දාලා තියෙන දවසක ආයෙ ඇවිල්ලා බලමු. මෙතනින් පස්සේ මම තව ඩෙස්ටිනේෂන් එකකට ලොකේෂන් එක දාගන්නවා. ඉතින් මම ඒ ගියේ කොහෙද කියලා ඔයගලන්ට බලන්න ඕන නම් අපිව ෆලෝ කරලා තියාගන්න. ඊළඟ වීඩියෝ එක ඉක්මනට ඔයගොල්ලන්ට දෙන්න. එහෙනම් අද මම මෙතනින් නවතිනවා. හැමෝම be happy, drive safe. So please subscribe, whatever.